දුවන ගමන් තව මේ ගාන අඩුයි කෑමවල බලමු රසත් ඒ වගේ තියනවද කියලා. හරිම අමාරුයි බේරිලා යන්න. හයි ඉතින් වලට කොහොමද? ඔන්න පොඩි සීක්‍රට් එකක් තියෙනවා කියන්න. දැනට ඒක සීක්‍රට් එකක් වෙන්නේ නැහැ. දැන් වල තම්බ්නේල් එකෙන් දන්නවා ඇති අපි කොහෙද යන්නේ කියලා. ඉතින් ඔන්න අපි යනවා මේ පාර සිංගප්පූරු වලට. ඊට පස්සේ තව සීක්‍රට් එකක් තියෙනවා. ඒක මම ඉස්සරහට කියන්නම්. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක අපි දැන් චෙක් ඉන් වෙලා ඉන්නේ. චුට්ටක් ලේට් වෙලත් ආවේ. හැබැයි වැඩ ටික කරගත්තා. ඉතින් මගේ යාළුවත් ඉන්නවා. ඉතින් ඔහොමම ඉන්න අපි ඉස්සරහට කරන දේවල් කොහෙද යන්නේ කියලා ඔක්කොම වලට පෙන්නන්න. එහෙනම් ඉතින් ගයිස් මාර වැඩේ අපි ඇවිදවිද හිටිය පොඩ්ඩක් ලේට් වුණා. දැන් මේ දුවන ගමන් ඉන්න තව මට හිතෙන්නේ 15 minutes වගේ තියෙන්නේ. Hanging on, walking tall. Some days I got no use for it all. Working hard, making less. Some days are bad, bad at best. අපි බලමු කොච්චර මම හැරගෙන ඉඳීද කියලා. Foolish lies. I set to thinking I could make something of me, playing every game except the lottery, serving everybody else.
ඉතින් ඔන්න අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. දැන් රූම් එකට ඇවිල්ලා තියෙන්නේ. රූම් එකට එනකොටම පළවෙනිම තියෙනවා බාත්රූම් එක. බාත්රූම් එක මෙහෙම තමයි තියෙන්නේ. ෂාවර් එක තියෙනවා. normal කොමඩ් එකක් එක්ක බේසික් බාත්රූම් එකක් තියෙනවා. හැබැයි ක්ලීන්. ඒක නිසා ෂේප්. මෙතන වෝඩ්‍රෝබ් එකක් තියෙනවා. සේෆ් එකක් තියෙනවා ඇතුලේ අයන් එක ඒ දේවල් තියෙනවා. ෆ්‍රිජ් එක තියෙනවා. මයික්‍රෝවේව් එකක් මෙතන මොනවාද තියෙන්නේ? එතන පොඩි ග්ලාසස් දෙකක් තියෙනවා. මේවල මොනවාද තියෙන්නේ? නයිෆ් තියෙනවා වටින කට්ලරීස් වගේ. මෙතන මේසයක් තියෙනවා. මෙතන අපේ ඇන්න. මෙතනින් එළියට ගියාම මේ ස්ට්‍රීට් එක පේනවා හරිම ලස්සනයි. ඔයාලට පේනවද නැ හෙට උදේට මම පෙන්නන්නම් කොයි වගේද තියෙන්නේ කියලා. ඔන්නෝම තමයි අපේ view එක තියෙන්නේ. guys ඔන්න අපි පොඩක් එළියට යන්න හිතුවා ඩිනර් ගන්න. දැන් නම් මීට වෙලාව රෑ 9යි. මේ ළඟම තියෙනවා පොඩි හැපනින් ප්ලේස් එකක්. මම දන්නේ තාම යාල ඕපන්ද කියලා. ඉතින් ගිහිල්ලා ළඟ මේ තව 7-11 තියෙනවා. ඕනේ මේ මෙහි නයිට් ෂෝ එකක් තියෙනවා කියලා අද තිබුණා. මේ ඇත්තටම අපිට අද ටයර්ඩ් නිසා මේ යන්න බෑ වගේ හිතුණා. මේ 10 වෙනකම් වගේ තියෙන්නේ. දැන් ඉතින් 9ත් පහ වෙලා නිසා අපි හිතුවා පොඩ්ඩක් ඩිනර් අරගෙන අද පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නවා කියලා. Thank you. Thank you. මේ මොනවාද මේ? මොනවාද නෝ? සෑන්ඩ්විච් තියෙනවා. චිකන් බ්‍රෙස්ට්. රස පාටයි හැබැයි ඒවා. මයික්‍රෝවේව් දානවා නැතිනේ. මේව නම් එහෙම මයික්‍රෝවේව් එකට දාන්න ඕනේ නැත්තේ ෂෝ එකට. එහෙම නැත්තේ. ඒ කියන්නේ half process වගේ ඇත්තනේ. අපේ එහෙ තිබ්බට 7-11 අපේ වල කෑම නෑ මේ විදිහට චුට්ටයි තියෙන්නේ. ඒක ඉඳලා හිටලා බලන්න. මින්න මොකද සෝයි මිල්ක් එක. ඔනිගිරි ටෙරියාකි ඔනිගිරි. මින්න අර වෛරල් මොකක්ද ඒක? රාස්බෙරි අයිස්ක්‍රීම් එක. නූඩල්ස් තියෙනවා. මේ බලන්න guys පොඩ අරගෙන පෙන්න මවුලන්න. මේක මේ ග්‍රේප් එකක් වගේ මාරම ලස්සනයි ඒක. බලමු මොනවද තව තියෙන්නේ කියලා. චිප්ස් තියෙනවා. ඒ මොනවද? අතේ කේකේ තමයි Pringles, chocolate. හැබැයි ගොඩක් වර්ග නැහැ නේද? තියෙනවා මේ ටික විතරයි තියෙන්නේ. ඒක කොෆි හදන හොට් චොක්ලට් බොන්න පුළුවන්. guys අපි නතර වෙලා ඉන්න හොටෙල් එකේ. අපි මේ තියෙන්නේ අපි නතර වෙලා ඉන්න හොටෙල් එකට මීටර් 30ක්වත් 50ක්වත් නැහැ. එළියට කකුල තිබ්බ ගමන් අපි මේ ස්ට්‍රීට් එක හම්බ වෙන්නේ. අපි නතර වෙලා හිටපු පැත්තට කියන්නේ ක්ලාකි කී කියලා. එතකොට අපි මේ යන්නේ එතනම තියෙන එක ස්ට්‍රීට් එකක් දිගේ අර මම කලින් ඔයාලට මෙන්ෂන් කරේ හැපනින් ප්ලේස් එකක් තියෙනවා කියලා. හැබැයි මේ ස්ට්‍රීට් එක නෙමෙයි ඒක රිවර් විව් එකත් එක්ක තියෙන ස්ට්‍රීට් එකක්. ඒක ගොඩක් නයිට් ලයිෆ් ගොඩක් ඔය ඩයිනින් ඔප්ෂන්ස් ඒවා ගොඩක් තියෙන ඒරියා එකක් කියලා තමයි අපි පස්සේ දැනගත්තේ. අපි ඇවිදගෙන යනකොට තමයි පස්සේ අපි දකිනවා ඒ තමයි හරි ඒරියා එක කියලා. හැබැයි අපි මේ දවස් ටිකේ මේ පැත්තට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලට මම මේ පැත්තත් පෙන්නන්නම් මොන වගේද කියලා. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි අපේ ෆස්ට් ඩේ එකේ එක්ස්පීරියන්ස් කරේ මොනවද කියලා ඔයාලට පෙන්නන්නම්. guys අපි කන්න ආව තැනකට මොකද්ද මේකට කියන්නේ? බනානා ලීෆ් කියලා. අපි දන්නේ කොහොමද කියලා මම
අලුත් කඩේ වගේ ටිකක් මේක. මොනවාද මම ඕනේ කරා මී ගුරාන් එකක්. ඔයා මොනවද ඕනේ කරේ? නාසි ලෙමක්. මේ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ අපි හිතන් හිටියේ මෙහි මේ ගණන් කියලා මේ කෑම ලාභයිද දන්නේ නැහැ. මෙතන විතරක්ද දන්නේ නැහැ. මේ ෂේප් එක කියන්නේ මේ ඕස්ට්‍රේලියාව වලට වඩා මෙහි මේ ගාන අඩුයි කෑමවල. බලමු රසත් ඒ වගේ තියනවද කියලා. මේ දැන් 9:22යි තාම සෙනඟ සෑහෙන විදියට ඉන්නවා. මම පෙන්නන්න ඉන්නකෝ ඔයාලට. මෙතන තමයි අපි ඉන්නේ. මෙහෙම තමයි view එක තියෙන ටිකක් නියමයි හැබැයි නේද මේක. කට්ටිය ගොඩක් ඉන්න. මේ පොල් තියෙනවා. සීම වර්ග තියෙනවා. දැනම් බඩගිනි මට හරි ගියේ නැහැ මේ ෆ්ලයිට් එකේ දුන්න කෑම. මුලින්ම ලසඤ්ඤ එකක් හම්බ වුණා. මම බීෆ් ලසඤ්ඤ කොහොමවත් කන්නේ නැහැ. ඊට පස්සේ මම ආයෙ ටෝස්ට් එකක් ඕඩර් කරගත්තා. ඊට පස්සේ ආයෙ කේක් එකක් වගේ එකක් හම්බුනේ. මට ඒවා හරි ගියේ නෑ අනේ. දැන් බලමු අපි මෙහෙට ඇවිල්ලා සිංගප්පූර් වල තියෙන කෑම try කරලා. සිංගප්පූර් කිව්වට මේක සිංගප්පූර් කෑමක් නෙමෙයි මම හිතන්නේ. දැන් මහන්සි ගොඩක් හෙට අපි පොඩි ගමනක් යන්න හිතාගෙන ඉන්නවා. ඔයාලවත් එක්කගෙන යන්නම්. මම මේ vlog එක දිග වුණොත් හෙට day 2 එක අලුත් vlog එකකින් ගේන්නම්. මට ෂුවර් නෑ මේක ගොඩක් දිග වෙයිද කියලා. ඉතින් එහෙනම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you. අපි කෑමක ආව guys. මම මෙහෙම තමයි ආවේ. හැබැයි පෝෂන් එක ගොඩක් පොඩි. මට හිතෙන්නේ ඒ නිසා තමයි ගාන අඩු වෙන්නේ. ඒ කියන්නේ අවුලන්නේ මට නම් ඇති. ඒ කියන්නේ මේ දෙන ප්‍රමාණය චුට්ටක් අඩුයි වගේ මට දැනෙනවා. මේ තියෙන නාසි ලෙමක් මේ තියෙන්නේ නාසි ලෙමක් එක. මේ තියෙන්නේ මගේ මී ගුරාන් එක. මෙන්න මේ view එකේ නම් තමයි කන්න තියෙන්නේ. අපි කන ගමන් ඉන්නේ guys. Thank you. Guys අපි ආව ලස්සන තැනකට හරිම නිස්කලංකයි මෙතන. ඉතින් වහලානේ. වයින් යන්න පුළුවන් නේ. මෙන්න තමයි මෙහෙට බෝට් මොනවාරි බෝට් තියෙන තැන. බෝට් වෙන්නේ. අනේ ලස්සනයි නේද? ඒක සිඩ්නිත් වගේ. මේ දැන් අපි ඇවිදගෙන යනකොට පස්සේ තමයි අපි දැනගත්තේ මේ යන්නේ අපි ක්ලාකි කී වලට කියලා. දැන් ඔය එහා පැත්තෙම තමයි අපි කලින් හිටපු ස්ට්‍රීට් එකට එහා පැත්තේ තමයි මේ ප්ලේස් එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඔය දිගටම තියෙන්නේ හොටෙල්ස්, රෙස්ටෝරන්ට්ස් ඒ වගේ දේවල්. ඉතින් ඔයාලට පෙන්නන්නම් මොන වගේද කියලා. සෙනගීන තරම් මේ හැමෝම ෆන් එකේ තමයි ඉන්නේ. හැමතිස්සෙම සෙනග අර කෙලවරටම තියෙනවා මේ මොනවද මේ රෙස්ටෝරන්ට්ස් වගේ. මට හිතෙන්නේ ස්ට්‍රීට් ෆුඩ්ස් වගේ මේ බලන්න. මේ දිගේ මේ ඔක්කොම දිගටම කෙලවරටම යනකම් තියෙනවා. මාර ලස්සනයි. අම්මෝ guys මෙහි යනකොට හරි අමාරුයි. හැමෝම එන්න කියලා එක රෙස්ටෝරන්ට් ඇතුළට කතා කරනවා. හරිම අමාරුයි බේරිලා යන්න. මෙන්න මේ ටික තමයි අපිට අර පාරට පෙවුනේ. මේකේ view එකත් හොඳ ඇති. මෙතනක් තියෙනවා. හැමතැනම ඒවමයි තියෙන්නේ නේ. ඒකනේ.
මේ බලන්න මේ තැන view එක බලනකො මෙතන එහා පැත්තේ නිකන් ගඟක් වැවක් මේ ලොකු හොයෝනකයි එච්චරම අමාරුයි. Hi. No, good. Thank you. Thank you. Okay. මේ ගෙම්බෝ හදලා දෙනවා. මෙතන ගෙම්බෝ ඉන්නවා. බොරුවනේ. ගෙම්බෝ දෙන්නේ හැබැයි ගෙම්බෝත් වෙන්නේ තමයි හැමදාම. ඇති නේද ඔය එකනේ ෆොටෝ හැමතැනම දාලා තියෙන්නේ. මේ හැබැයි මට හිතෙන්නේ මේ හැමතැනම ඉන්නවා කියන්නේ හදලා දෙනවා ඇති. මන් දන්නේ. මේ විතරක් දෙන්නේ කි? බය හිතනවා මේක තියෙන ඒවා දැක්කම. මොකද දන්නේ මේ ස්ට්‍රීට් එකට කියන නම නේද? මෙන්න මෙතන ලස්සන view එකක් දෙනවා. මෙන්න මේ view එකේ ඉඳන් තමයි ඔයාලට කන්න පුළුවන් guys. අපි දැන් කාලාප නිසා දැන් ආයෙ කන්න බෑ. happy hour තියෙනවා. අම්මෝ ගොඩාක් දිගට මේ වගේම තමයි තියෙන්නේ ඉතින්. guys ඔයාලට පේනවද මම කොතනද ඉන්නේ කියලා? අපි මේ ඩිනර් ගත්තට පස්සේ තමයි දැක්කේ අනේ හරිම ලස්සන මේ ඒරියා එකක් තියෙනවා ඩිනර් ගන්න. අපි හිතුවේ නෑ එච්චර දුරට අපි ඇවිදී කියලා. අපි නිකන් ළඟ තියෙන තැනකට ගිහිල්ලා ඩිනර් ගත්තා. හැබැයි මෙතන ලස්සන ඒරියා එකක් තියෙනවා. අපි හෙට try කරන්න හිතුවා ඒක නිසා. ඔයාලට පේනවද මේ මම ඉන්න තැනට පේන්නේ මොකද්ද කියලා? මේ මගේ ඇඟිල්ල තියෙන තැනට පේන්නේ මොකද්ද? මට නම මතක හිටින්නේ නෑ. මරීනා බේ සෑන්ඩ්ස් කියන්නේ මේක තමයි. මේක අර සිංගප්පූරුවල තියෙන අර ගොඩක් ෆේමස් බිල්ඩින් එකක් තියෙන අර පොඩි කණු දෙකක් උඩ වගේ නිකන් මොකක්ද ඒකට ප්ලේන් එකක් උඩින් තියලා වගේ. ඒක මෙතනට පේනවා හරිම ලස්සනයි. මේ පිටිපස්සේ පොඩි ක්‍රූස් වගේ යනවා. ඉතින් මෙහෙම තමයි අද අපේ ෆස්ට් ඩේ එක ඉවර වෙන්න හදන්නේ. දැන් අපි මෙහෙමම යනවා හොටෙල් එකට. මොකද අපි පොඩ්ඩක් හිතුවා මොකද කියන්නේ අනේවත් අමතක කරා. හිතුවා පොඩ්ඩක් රෙස්ට් කරන්න. මොකද අපි හෙට උදේම තැනකට යන්න ඉන්නවා. ඒකට අපිට හොඳට එනර්ජි තියාගන්න ඕන. මොකද මුළු දවසම මෙතන තමයි ඉන්න වෙන්නේ. ගොඩක් ඇක්ටිවිටීස් කරන්න තියෙනවා. එහෙනම් ඉතින් මෙහෙම තමයි අපේ පළවෙනි දවසේ ඉවර වෙන්න යන්නේ. දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. මම පුළුවන් වුණොත් මේකටම second day එක add කරන්න. නැත්නම් මේක අලුත් එකක් විදිහට first day එක විදිහට ගේන්න. එහෙනම් ඉතින් මෙච්චර වෙලා මම බලන් හිටියට ඔයාලට හැමෝටම thank you. මොනවා හරි මගෙන් ඉස්සරහට අලුත් වීඩියෝස් ඕන නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ගිහිල්ලා එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අමතක නොකර මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. bye.